හැලෝ යාළුවනේ. ඔන්න මම අද ඔයාලට අරන් එන්නේ වෙනස් විදිහේ හැබැයි ඔයාලා ආස කරන විදිහේ vlog එකක්. අපි බලමු අද මම මොනවද කරන්න කියලා. ඔක්කොටම කලින් ඉතින් අපේ මුහුණ ගැන චුට්ටක් හිතලා ඉන්න එපායි. ඒකින්ද මම වැඩ පටන් ගන්න කලින් හිතුවේ මුහුණේ අයිස් කියුබ් එකක් ඇප්ලයි කරලා වැඩ ටික පටන් ගන්නවා කියලා. මේ තියෙන්නේ මගේ මේසේ. අපි වැඩ කරන්න කලින් වැඩ කරන තැන පිළිවෙලට ලස්සනට හදාගත්තාම වැඩ කරන්නත් ආස හිතෙනවා. මුලින්ම මම කළේ මගේ ටියුට් ටික පිළිවෙලට හදාගන්න. මොකද ඒ ටික පිළිවෙලට නැත්තම් මගේ වැඩ ටිකත් පැටලෙනවානේ. අන්න ඒ අතරේ මම හිතුවා ඔයාලට මං ගැන කියන්න. මොකද අද මම කරන්න ගොඩක් වැදගත් වීඩියෝ එකක් හින්දා. මං ගැන කිව්වොත් මගේ නම ආදිත්‍ය. මට වයස 20යි. මම දැනට විශ්වවිද්‍යාල අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක්. මම දැන් කෝස් එක ෆලෝ කරන ගමන් තමයි ඉන්නේ. ඔන්නේ කෝස් එකේ මට මගේ ඇරිච්ච වැඩ ටිකක් තිබ්බ හින්දා අද සම්පූර්ණම වැඩ ටික කම්ප්ලීට් කරලා ලයිව් ක්ලාස් එකට ජොයින් වෙන්න තමයි හිතාගෙන මම අද වැඩ කරන්න පටන් ගත්තා. ඔන්න වැඩ කරන අතරේ මං හිතුවා ඔයාලත් එක්ක පොඩි ස්ටඩි ටිප්ස් ටිකක් බෙදා ගන්න. මොකද ගොඩක් අය කියන දෙයක් තමයි කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැහැ කියන එක. ওই ප්‍රශ්න ඉතින් මටත් ඉස්සරිදම්ම තිබ්බා. එතකොට මම කරේ මම පාඩම් කරපු ක්‍රමය වෙනස් කරපු එක. ක්‍රමය වෙනස් කරා කියන්නේ මම නිකන් ඔහෙ පොත කියවගෙන ගිහිල්ලා එහෙම පාඩම් වුණේ නැහැ. ඒ හින්දා මම කළේ පේපර්ස් අරගෙන පේපර්ස් වලට උත්තර ලියු මොඩල් පේපර්ස් පාස් පේපර්ස් වගේ පේපර්ස් වලට උත්තර ලියු. සහ අනිත් එක තමයි පාඩම අරගෙන ඒ පාඩමෙන් එන්න පුළුවන් කියලා හිතන ප්‍රශ්න මමම හදලා මමම උත්තර ලියුව එක. මට නම් ඒ ක්‍රමය ගොඩක් සාර්ථක වුණා. මම O level වලට සහ A level වලට දෙකටම පාඩම් කරේ ඒ විදිහට තමයි. ගොඩක් අය කරනවනේ ෂෝට් නෝට්ස් ගහන එක. හැබැයි ඒක හැමෝටම එක විදිහටම හරියන්නේ නැහැ. මට නම් ඇත්තට මේ ක්‍රමය හරි ගියේ නැහැ. මම කවදාවත් ෂෝට් නෝට්ස් ගහපු කෙනෙක් නෙමෙයි. O level වලටවත් A level වලටවත්. ඉතින් මම ඇත්තටම O level සහ A level දෙකම කරේ අර විදිහේ ප්‍රශ්න උත්තර ලියලා සහ පේපර්ස් වලින්ම විතරමයි. ඔන්න ඉතින් දිගටම වැඩ කරපු හින්දා මම චූටි බ්‍රේක් එකක් ගත්තා. අපිත් දිගටම පැය 5-6 වැඩ කරන්න නැතුව පැය භාගයක් පැයකමාරක් වැඩ කරලා චූටි බ්‍රේක් එකක් ගන්න. නැත්නම් අපිට එක දිගට වැඩ කන්ටිනියු කරන්න අමාරු වෙනවා. ඔන්න ඉතින් චූටි බ්‍රේක් එකකින් පස්සේ මම වැඩ ටික ආයෙ කරන්න පටන් ගත්තා. ඔන්න ඒ අතරේදී මට හිතුණා තවත් ස්ටඩි ටිප් එකක් ඔයාලට කියන්න. ඒ තමයි මම O level සයන්ස් වලට තමයි මේක ඇත්තටම ඇප්ලයි කරේ. මට ඇත්තටම සයන්ස් වැඩිය බැහැ. මම ඇත්තටම O level වලට S එකක් වගේ තමයි බලාපොරොත්තු වෙ හිටියේ. BA එකට දාගන්න ඇත්තටම මට අන්තිම මාස 3 ගොඩක් මම මහන්සි වෙලා වැඩ කරා. ඒකෙදී මම කරපු දෙයක් තමයි මට බැරි දෙයක් මම මටම උගන්න ගත්තා. ඒ කියන්නේ දැන් මට තේරෙන්නේ නැති මොකක් හරි තියෙනවා නම් මේක මෙහෙමයි කියලා මමම මට උගන්න ගත්තා. ඒකත් ඇත්තටම මට ගොඩක් හරි ගියා. O level වලදී A level වලදී නම් මම එච්චර ඒක ඇප්ලයි කරේ නැහැ. පේපර්ස්ම තමයි A level වලදී නම් කළේ. ඔන්න ඉතින් මම ආයෙත් චුටි බ්‍රේක් එකක් ගත්තා. ඒ අතරේදී මම නලිගෙට පේරෙන්කුත් හදාගත්තා. හරිම රහයි ළමයි. ඔන්න ඉතින් ඊට පස්සේ ආයෙත් වැඩ කරන්න ගත්තා. අද නම් මේ වැඩ ටික කරලම තමයි මට නැගිටින්න වෙන්නේ. මොකද මට දැන් ආයෙ දවස් නැහැ. මම ලයිව්
ගොඩක් මගහැරියා. ඒ හින්දා මම අනිවාර්යෙන් මේ සතියේ තියෙන ලයිව් ක්ලාස් එකට යන්න ඕනේ. රෙකෝඩින් බල හිටියේ. රෙකෝඩින් වැඩේ නම් චුට්ටක්වත් හරියන්නේ නැහැ. ඒ හින්දා අනිවාර්යෙන් අද ලයිව් ක්ලාස් එකට යන්නම ඕනේ. ඔයාලත් මේ ඔන්ලයින් ක්ලාස් කරද්දී රෙකෝඩින් බලනවා කියලා පෝස්ට්පෝන් කර ඉන්නවා නම් අදම රෙකෝඩින් ටික බලලා ඉවර කරලා අද ඉඳන්වත් ලයිව් ක්ලාස් එකට යන්න. මොකද මේ රෙකෝඩින් බලන වැඩේ නම් එච්චර සාර්ථක ක්‍රමයක් නෙමෙයි. ඔන්න ළමයි අතරේ මට චූටි ගිෆ්ට් එකකුත් හම්බුණා. මෙන්න මේ වෝල් ආර්ට් එක තමයි මට හම්බුනේ. බලන්න ලස්සනයිද කියලා. මම ඒක ඉතින් බිත්තියෙත් ගැහුවා. ඔන්න මේ වෙලාව නම් ගොඩක් මහන්සි. මොකද අවුවත් එක්ක දවල් වෙලාවට නම් වැඩ කරනවා කියන්නේ මාර අමාරුයි. අකට මාර මහන්සි. මේ වෙලාව නම් හවස 3ට විතර ඇති. අවුව චුට්ටක් සැරයි මේ වෙලාවට. ඒ හින්දා නිදිමතකුත් ආවේ වෙලෙනා මට. ඒ හින්දා මම චුටි අච්චාරුවක් දාගෙන ආවා. ඔන්න ඉතින් අදට මගේ ස්ටඩි සෙෂන් එක ඉවරයි. ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් ලයික් එකක් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඉස්සරහට ඔයාලට ඕනේ මොන වගේ vlogsද කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න.